hello ඉතින් මම අද එවිල තියෙන එතිෂට් එකකට මේ කියන තවත් අලුත් වීඩියෝ එකකට මේ ගෙනල්ලා තියෙන්නේ කොහොමද අපි හරියටම බොද වෙච්ච ෆොටෝ එකක් කොහොමද අපි හරියටම ක්ලියර් කරගන්න කියලා. ඒ කියන්නේ පැහැදිලි නැති ෆොටෝ එකක් කොහොමද අපි හරියටම high quality දාලා කරගන්නේ කියලා. ඉතින් දැන් මම වීඩියෝ ලයික් එකක් එන අපි තවත් කතා කර ඉන්නකෝ අපි යමු වීඩියෝ එකට. open hari oට මුලින්ම ඕන වෙනවා අපේ Chrome browser එක හරි Google app එක හරි. ඉතින් මම මෙහෙම Chrome browser එකේ search කරන්න ඕන pixel cut. pixel cut high quality image. high quality app. और पे ना free AI image photo quality to 4K and 10K. हम पार्ट लिंक उधर एक बार क्लिक करना है. हरी और मैं तेरे लोड देने का इन्होंने और इसल नाम पे ना बदु विच फोटो को कम तो क्वालिटी बनने के लिए मैं वो करना ඔයගලන්ට යාළුවගේ එක්සැම්පල් බලා ගන්න පුළුවන්. ඉතින් මේ යට ගියපම අපිට මෙහෙම ගාලා බලන්න පුළුවන්. එන ක්ලියර් නැති ෆොටෝ එක මේ ක්වොලිටි දාලා. හරි. එහෙනම් මෙතන යටින් යන්න අප්ලෝඩ් ඉමේජ් කියලා. ඒ උඩ එකපාරක් ක්ලික් කරගෙන ඉමු. මේ ගෙදර ඒ කියන්නේ ක්වොලිටි නෑ. high quality කරනවා. දැක්කනේ තියන්නේ then before then after quality. වලට මේක 4K කරගන්නත් නම් 2K වලින් 4K එක Pro 4K කරනවා තවත් super quality. ඉතින් වලට බලන්න 2K නම් free 4K නම් ටිකක් ගණන්. හරි ඉතින් ඔහොම තමයි ඉතින් quality කරගන්නේ. අපි බලමු කොහොමද අපි අප්ලෝඩ් කරපු ෆොටෝ එක අපි ඩවුන්ලෝඩ් කරගන්නේ. ඉතින් මේ විදිහට දාලා quality apply වෙනවානේ. ඒ වගේම ඔයාලට මේක ටග් ගාලා කරගන්නත් පුළුවන්. හරි. ඔහොම දැන් අපිට බලන්න පුළුවන් adjust කරලා මේ before මේ after එක. හරි. ඔයා මෙතන උඩින්ම බලා ගන්න පුළුවන් download mark එකක් තියෙනවා කියන්නේ. යට ඊතලයක් arrow mark එක තියෙනවා. නිල් පාට. ආන් ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න ඕන. ක්ලික් කරපුවාම ඔයාලට පේනවා මෙතන උඩින්ම තියෙනවා free කියලා. ආන් ඒක උඩ එකපාරක් ක්ලික් කරගන්න. දැන් මෙතන වන්න download එකෙන් කියලා cancel කියලා. අපි ඒක download එකෙන් කියනක තමයි ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ උඩ බලා ගන්න පුළුවන් download වෙනවා. හරි අපිට මේ විදියට අපේ ඉමේජ් එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන අපේ ඉමේජ් එක. අපි බලමු ගැලරියට ගිහිල්ලා. මේ තියෙන අපේ ඉමේජ් එක. බලන්න මේ ඉමේජ් එක කොච්චර ක්වොලිටිද කියලා. හරි ඉතින් ওই විදියට තමයි අපි ඉමේජ් එක එක්ස්පෝර්ට් කරලා ඉන්නේ. ඉතින් බලන්න පුළුවන් අපිට කලින් ඉමේජ් එකට වඩා කොච්චර ක්වොලිටි ද කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කරපු විදිහ ස්ටෙප් බයි ස්ටෙප් ගන්න. එහෙනම් ගිය අතර ගිල්ලේනා ගුඩ් බයි.